හරි අපි අද කතා කරන්න යන්නේ 1983 7වෙනි MCQ එක. එතකොට ඒකත් චලිතය ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙනවා. මොකක්ද කියලා බලමු අපි. හරිද? මොකක්ද කියන්නේ බලන්න. ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක්. හරිද? එකිනෙකට මීටර 15ක් දුරින් නැති ලක්ෂ දෙකක් අතර දුර ගමන් කිරීමට තප්පර 5ක කාලයක් ගන්නවලු. දෙවන ලක්ෂයේ පසු කරන විට එහි වේගය 5 ms ශ්‍රේණියක නම් පළමු ලක්ෂය පසු කරන විට එහි වේගය තප්පරයට මීටර කීයද කියලා අහනවා. හරිද? පොඩි ගානක් නේ, පට්ට පොඩි ගානක්. ඒක මේ 1983 7 වෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි. මොකද කියන්නේ බලන්න. මෙතන කියනවා සංරේඛීය මාර්ගයක යනවලු නේ. ඍජු මාර්ගයක යනවලු. එතකොට ලක්ෂ දෙකක් තියනවලු. අපි මෙතන A කියලා කියමු, මෙයා B කියලා කියමු. මේ දෙන්න පහු කරන්න යනවලු. මේ දෙන්න අතර දුර දීලා තියෙනවා මීටර් 15යි. ඒ ලක්ෂ දෙක අතර දුර මීටර් 15යිලු. හරිද? ගමන් කිරීමට තප්පර 5ක කාලයක් යනවලු. ඒ කියන්නේ වස්තුවක් මෙතන ඉඳලා මෙතෙන් එන්න ගත වෙච්ච කාලය තප්පර 5යි කියලා කියනවා. හරිද? එයා යන්නේ තෝරණයකින්. මේ අතර තෝරණයක් තියෙනවා. අපි ඒක A කියලා කියමු නිකන්. හරි. මොකද කියන්නේ? දෙවන ලක්ෂයේ පසු කරන විට එහි වේගය 5යිලු. මෙන්න මේ ලක්ෂයේදී ප්‍රවේගය නැත්නම් වේගය දිලා නැහැ. මේක සරලරේඛීය මාර්ගයක් නිසා ප්‍රවේගය වගේනේ. 5 ms ශ්‍රේණියකලු. හරිද? නම් පළමු ලක්ෂයේ පසු කරන විට මේ වේගය තප්පරයට මීටර කීයද කියලා අහන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් මේක දැන් AB චලිත කොටසක් නේ තියෙන්නේ. AB චලිත කොටස ගැන විතරක් හිතුවොත් මෙන්න මෙතනදී ප්‍රවේගය කියන්නේ ඇත්තටම ওই චලිතයේ ආරම්භක ප්‍රවේගයනේ. ඕක තමයි අහන්නේ. ආරම්භක ප්‍රවේගය අහනවා. අවසාන ප්‍රවේගය මේ චලිත කොටස ඇතුලේ අවසාන ප්‍රවේගය දීලා තියෙනවා. කාලය දීලා තියෙනවා. මොකද්ද? විස්ථාපනය නැත්තම් දුර මෙතන හැටියට දුර වගේ දීලා තියෙනවා. හරිද? එතකොට අපෙන් ත්වරණයෙන් යනවා කියලා කිව්වට ත්වරණයක් අහන්නේ නැහැ, ත්වරණයක් දීලත් නැහැ. එතකොට ඔයාලා ගන්න ඕනේ චලිත සමීකරණයක ගානක් හදනකොට ඒ අහන්න නැති රාශිය තියෙනවනේ. ආන්ගේ අහන්නේ නැති රාශියේ ඉන්න සමීකරණය තෝරගත්තා නම් හරියි. ඒ කියන්නේ ගාන හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. හරිද? අපෙන් ත්වරණීය දීලත් නැහැ, ත්වරණීය අහලත් නැහැ. ඒ කියන්නේ ත්වරණීය ගෑවෙන්නේ නැති සමීකරණයට කියනනම් හරි. එතකොට මොකද්ද ත්වරණීය ගෑවෙන්නේ නැති සමීකරණය? මොකද්ද? අපි දන්නවා චල සමීකරණේ S සමානයි u ධන v බෙදීම දෙවාරයක් t කියලා සමීකරණයක් කියනවා. එතකොට මෙයාගේ ත්වරණීය නැහැ. එතකොට අනිත් ඒවාගේ ත්වරණීය ඉන්නවනේ. ආන් මේ වගේ මතක තියාගන්න චල සමීකරණයක් දානකොට ඒ වැඩක් නැති රාශිය අහන්නෙත් නැති දීලත් නැති වැඩකුත් නැති සමීකරණයේ රාශිය ඉන්න කෙනා ගන්න එපා. ඒ රාශිය නැති චලිත සමීකරණයට දාගත්තා නම් හරි. හරි? එතකොට විස්ථාපනය මෙන්න මේක 15යි. විස්ථාපනයේ 15යි. u අහනවා ධන v අවසාන ප්‍රවේගය 5යි. බෙදීම දෙවාරයක් කාලය තප්පර 5යිනේ. ඔව් තප්පර 5යි. හරි. එතකොට මේක සුළු කරොත් වෙනවා අපිට මම මෙතන ලියන්න මෙතන 15 මෙතන අපිට හරස් ගුණ කරන්න පුළුවන් නේ. නැත්නම් 5න් බෙදලා දාන්න පුළුවන්. 5 වරක් 1යි 15ට 5 වරක් 3යි. ඉතින් වෙන්නේ මෙතන හරස් ගුණිතය දැම්මොත් 3 වරක් 2. හරස් ගුණිතය දාන්න හරහට ගුණ කරන්න පුළුවන් නේ. 3 වරක් 2 සමානයි u ධන 5 කියලා. කියන්නේ 6 සමානයි u ධන 5. ඕකෙන් අපිට එනවා u සමානයි 1 ms ශ්‍රේණියක කියලා. කියන්නේ ආරම්භක මේ චලිත කොටස ඇතුලේ ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 1යි. එතකොට උත්තරේ වෙන්නේ 2 නේ. දෙවෙනි උත්තරේ තමයි 1යි කියලා දීලා තියෙන්නේ. හරි. එහෙනම් පුංචි ප්‍රශ්නයක් ඒ අහලා තියෙන්නේ. හරි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.